ආයිබෝවන් කියල පිළිගන්නවා අදත් අපේ සිනමා යාලුව ඔක්කොම හෙල සිනමා අපේ YouTube චැනල්ල එකට තමාගේ පවුලේ ඉන්න හැමෝමෝ තමන්ගේ අනයට තෙම තියාගන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති වුණු මිනිහෙක් ගැන හිතුවොත් කොහොමද ගෙදර වැඩකාරි විතරක් නෙමේ තමන්ගේ බිරිඳ උනත් තමන්ටම යටත් වෙලා ඉන්න නැත්නම් ඉතාමත්ම කරූර හිතාගන්නවත් බැරි විදිහට අඩුවම් දෙන්න මේ මිනිහ පුරුදු වෙලා ඉන්නවා මේ තමයිද හවස්මේට් කියන 2025 රිලීස් වෙච්ච අලුත්ම ත්‍රිලර් මූවී එක පටන්ගත්තු වෙලේ ඉඳන් මේ මූවී එක ඉවර වෙනකම්ම බලන් ඉන්න රසිකයන්ට දෙන්නේ අමුතුම ත්‍රිල් එකක්. 7ක IMDb අගයක් ගන්නත් මේ මූවී එක සමත් වෙලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුවම අපි යමුකෝ මේ ලස්සන මූවී එකේ රිවිව් එකට. පටන්ගද්දිම අපි ඔයාලගෙන් පුංචිම පුංචි උදව්වක් ඉල්ලනවා අපේ 1K හීනෙට යන්න ආදරණීය ඔයාලගෙන් වටිනා සබ්ස්ක්‍රයිබ් එකක් අපිට දෙන්න කියලා. මේ මූවී එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ විශාල නිවසක්. මේ නිවස ඇතුළේ තමයි මේ කතාව සිද්ධ වෙන ඔක්කොම භයානක සිදුවීම් ටික වෙන්නේ. මේ ගෙදරට ඇතුල් වෙන මේ තමයි මිලී කියන තරුණ ගෘහ සේවිකාව. එයා අලුතින්ම වැඩ කරන්න යන ගෙදර තමයි මේ. මේ ගෙදර ජීවත් වෙන්නේ වින්චෙස්ටර් කියන ධනවත් පවුල. මේ ගෙදර අයිති ඇන්ඩ්‍රු වින්චෙස්ටර්ට. ගෙදරට ඇතුළු වෙන මිලීව පිළිගන්නේ ඇන්ඩ්‍රුගේ බිරිඳ නීනා වින්චෙස්ටර් විසින්. තමා කරන්න ඕන වැඩ ටික නීනා විසින් මිලීට ඔක්කොම කියලා දීලා එක්කන් යනම ගෙදර පොඩ්ඩක් පෙන්වන්න කියලා. බැලූ බැල්මටම මේ ගෙදර ගොඩක් සුකෝපභෝගී මන්දිරයක්. නිනා විසින් මිලීට ගෙදර කාමර ඔක්කොම පෙන්නලා දීලා ඊළඟට එක්කගෙන යන්නේ මිලීට හම්බෙන කාමරේ පෙන්වන්න. ජොබ් එක ගැන තීරණයක් පස්සේ දැනුම් දෙන්නම් කියපු නිසා මිලී ගෙදරින් පිටත් වෙලා එනවා. මේ මිලීට කිසිම රැකියාවක් නැති නිසා මෙයා ඉන්නේ පාරේ. නිදාගන්නේ ඔක්කොම කරන්නේ එයාගේ කාර් එකේ. ඒ නිසා මිලී මේ ජොබ් එක ගැන ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මොකද මිලීට පුළුවන් නිසා වින්චෙස්ටර් ගෙදරම නවතින්න. එක දවසකට පස්සේ මිලීට ඇමතුම එන්නේ නීනා වින්චෙස්ටර්ගෙන්. නීනා කියන්නේ මිලීට ජොබ් එක බාරගන්න ඉක්මනටම ගෙදර එන්න කියලා. ගෙදරට ආපු මිලීව නීනා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මිලී එදාම එයාගේ වැඩ රාජකාරීත් පටන් ගන්නවා. වැඩ ඉවර වෙලා ගෙදරට ආපු ඇන්ඩ්‍රුට නීනා විසින් මිලීව අඳුන්වලා දෙනවා. නීනාගේ දුව වුණු සිසීත් මිලීව මෙතනදී අඳුරගන්නවා. හැබැයි සිසී මිලීට එච්චර කැමති නෑ වගේ. රෑ වැඩ ඉවර වෙලා මිලී යනවා එයාගේ කාමරයට. කාමරයට ගියපු මිලී එයාගේ කාමරේ පරීක්ෂා කරලා බලනවා. මේ අතරතුරේදී නිනා රෑ කෑමත් තරම් මිලීගේ කාමරයට එනවා. එතනදී නිනා මිලීට පාවිච්චි කරන්න ෆෝන් එකකුත් දීලා කාමරෙන් පිටත් වෙලා යනවා. ඊළඟ දවසත් උදා වෙනවා. වරුද්දට වගේම මිලීට එදත් දබල් වෙනකම්ම නිින්ද යනවා. ඇහැරුණු ගමන් මිලී දැනටමත් පරක්කු නිසා එයාගේ කාමරෙන් පිටත් වෙලා එනවා වැඩ ටික පටන් ගන්න. කාමරෙන් එළියට එන්න හැදුවට දොර වැහිලා වගේ තිබුණු නිසා මිලී එතනදී ගොඩක් කලබල වෙනවා. ඒ වුණත් ටික වෙලාවකින් මිලීට පුළුවන් වෙනවා දොර අරගෙන පහළට එන්න. මිලී පහළට එනකොට දැක්කේ හොඳටම තරහා ගිහින් ඉන්න නිනාව. නීනා ලියපු නෝට්ස් ටිකක් නැති වෙච්ච නිසා ගෙදර තිබුණු බඩු මුට්ටු ඔක්කොම පොළවේ ගහලා නිනා එයාගේ තරහ පිට කරගන්නවා. මේ නෝට්ස් නැති වුණු එකට නිනා කෙලින්ම චෝදනා කරන්න මිලීට. මොකද මිලී ඊයේ ගෙදර අස් කරපු නිසා මේ නෝට්ස් මිලී අතින් නැති වුණා කියලා හිතලා නිනා මිලීට බනිනවා. මේ ඔක්කොම ඇන්ඩ්‍රු අහන් ඉන්නේ හරිම සංයමයෙන් යුතුව. නිනා නටන මේ පිස්සුව දැක දැකත් ඇන්ඩ්‍රු නිනාව සනසනවා. නිනා ගියාට පස්සේ ඇන්ඩ්‍රු මිලී එක කතා බහකට යොමු වෙනවා. දෙන්න පළවෙනි පාරට තමයි මෙහෙම පැහැදිලිව කතා කරන්නේ. දෙන්නගේ කතාව ඉවර වෙලා ඇන්ඩ්‍රු එතනින් යනවා. මිලී එනවා කුණු ටික විසික් කරන්න එළියට. එතනදී තමයි මිලීට මේ ගෙදර වැඩ කරන අනිත් වැඩකාරයව හම්බෙන්නේ. මිනිහාගේ නම එන්සෝ. මිනිහා මිලීගෙන් අහනවා මොනවද මෙහෙ කරන්න කියලා. මිලී කියනවා තමා ගෙදර වැඩ කරන බව. ඊට පස්සේ ඒ මිනිහා මිලීට මොනවා හරි කියන්න හැදුවත් උඩ තට්ටුවේ ඉඳන් නිනා අමුතු විදිහට බලන් ඉදපු නිසා ඒ කියන්න ආපු එක නතර කරගන්නවා. කුණු ටික දාපු මිලී ආයෙත් උඩ තට්ටුව දිහා බැලුවත් නිනා නම් පේන්නේ ඉඳියේ නෑ. නිනා මුලින් හරිම ආදරින් මිලීට සැලකුවත් එන්නම ඒ සැලකිල්ල නම් අඩු වෙන බව මිලීටම තේරෙනවා. ඊළඟ සෙනසුරාදා දවසේ මිලීට නිවාඩු නිසා මිලී යන්න සූදානම් වෙනවා එළියට. හැබැයි නිනා මිලීට එදා එළියට යන්න දෙන්නේ නැහැ. කොහොම හරි මෙතනට ආපු ඇන්ඩ්‍රු තමයි මිලීට එළියට යන්න ඉඩ අරන් දෙන්නේ. එළියට ගිහපු මිලී යන්නේ දැන් තමන් කරන රස්සාව ගැන නිලධාරිනියක් එක්ක කතා කරන්න. නිලධාරිනියත් එක්ක තිබුණු සාකච්ඡාව ඉවර කළා එළියට ආපු මිලීට නිනාගෙන් කෝල් එකක් එනවා. කෝල් එක දීපු නිනා කියන්නේ 1:45 වෙද්දි සිසීව බැලේ ක්ලාස් එකෙන් ගන්න කියලා. අඩුම තරමේ ක්ලාස් එක තියෙන තැනක්වත් නිනා මිලීට කියන්නේ නැහැ. මිලී කොහොම හරි නගරය ආසන්නයේ තියෙන බැලේ ක්ලාස් මැප් එකෙන් හොයාගෙන සිසීගේ පන්තියට හරියටම යනවා. පන්තිය ඉවර වෙලා ආපු සිසීට මිලී කතා කරාම් සිසී කියනවා එයාගේ පන්තියේ යාළුවෙක් ගෙදර නවතින්න තිබෙන බව. මිලීට ඒ ගැන විශ්වාසයක් නැති නිසා සිසීගේ යාළුවගේ අම්මා නිනාට කෝල් එකක් දීලා ඒ ගමන තහවුරු කරනවා. නිනා බොරුවට තමයි මිලීට ඒ ගමන යන්න කියලා තියෙන්නේ. මිලී ආයෙත් ගෙදර එනකොට ඇන්ඩ්‍රුගේ අම්මා ඇවිල්ලා ඉන්නවා ගෙදර. චීනෙන් අරගෙන ආපු පිගන් ටිකක් අරගෙන තමයි අම්මා ඇවිත් ඉන්නේ. මෙතනදී නීනා මිලීට බනිනව බොරුවට සිසීගේ පන්තියට ගිහිල්ලා කෑ ගහලා ආවා කියලා. රාත්‍රියත් උදා වෙනවා.
කාමරේ තියෙන ජනේලකින් එළිය වැටෙන නිසා මිලීට රෑ පොඩ්ඩක් නින්ද යන්නේ නෑ. ඒ නිසාම මිලී එනම ෆිල්ම් එකක් බලන්න කියලා කාමරයකට. ටික වෙලාවක් කාමරේ මිලී ඉන්නකොට එතනට එන්නේ ඇන්ඩ්‍රු. ඇන්ඩ්‍රු සහ මිලී දෙන්නම රෑ කතා කර කර ඉන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින්ම එතනට නිනා ඇවිල්ලා ඇන්ඩ්‍රුගෙන් අහනවා මොකද්ද කරන්න කියලා. මේ වෙද්දිත් පාන්දර 2 විතර වෙලා තිබ්බ නිසා ඇන්ඩ්‍රු නිදා ගන්න කාමරෙන් පිටත් වෙලා එනවා. ඇන්ඩ්‍රු ගිය ගමන් මිලිත් එතනින් යන්න හැදුවත් නිනා කියනවා හෙට උදේ වෙද්දින් බඩු ටිකත් ලෑස්ති කරගෙන ගෙදරින් පිටත් වෙන්න ලෑස්ති වෙන්න කියලා. කොහොම හරි මිලී නිනා ඉස්සරහා බෑගය පැත්තලා තව සතියක් ඉන්න කල්ලිල්ල ගන්නවා. ඊළඟ දවසේ මිලී PTA රැස්වීමකට කෑම සූදානම් කරමිනුයි ඉන්නේ. ඒ රැස්වීමට ආපු අය නිනා ඉන්නකොට එයත් එක්ක හොඳට කතා කරලා නිනා ගියපු ගමන් ඔක්කොම නිනාගේ වැරදි කියන්න ගන්නවා. මේ ඔක්කොම මිලී හොඳටම අහගෙන ඉන්නේ. ඒ ගැහැණුවයි කියන විදිහට නිනා මාස 9ක් මානසික රෝගී වාට්ටුවක ප්‍රතිකාර ලැබු කෙනෙක්. හැමෝම ඇන්ඩ්‍රුගේ හොඳ කිය නිනාට ඔක්කොම වැරදි පටවන්න ගන්නවා. ඇන්ඩ්‍රු සහ නිනා ජෝඩුවට ළමයි නෑ. ඒ වුණාට නිනා මිලීට කියලා තියෙන දැනටමත් එයා ප්‍රෙග්නන්ට් බව. සිසී කියන්නේ ඇන්ඩ්‍රුගේ ළමයෙක් නෙමෙයි. මේ ඔක්කොම මිලී රෑ එයාගේ ඩයරියේ ලියනවා. මේ අතරතුරේදී තමයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නිනා මිලී කාමරයට කඩාගෙන පනින්නේ. ඒ ආපු නිනා ආයෙත් මිලීගේ නිවාඩු දවස් වන සෙනසුරාදා දවස් සිසී බලා ගන්න කියලා කියනවා. මිලීට අකමැත්තෙන් වුණත් සිසී බාර ගන්න වැඩේ බාර ගන්න වෙනවා. පහුවදා නිනා සහ ඇන්ඩ්‍රු ගෙදරින් පිට වෙච්ච ගමන්ම නිනා පාවිච්චි කරන බෙහෙත් ගැන මිලී හොයලා බලනවා. මිලීට තේරුම් යනවා මේ ඔක්කොම බෙහෙත් මානසික ආබාධවලට පාවිච්චි කරන ඒවා බව. මිලී සිසී එක්කම දවස ගෙව ඉන්නවා. ඒ අතරතුරේදී තමයි නිනා හොඳටම අඩාගෙන ගෙදර එන්නේ. මිලී ඇන්ඩ්‍රුගෙන් නිනා අඩන්න හේතුව අහනවා. ඒ වෙලාවේ තමයි ඇන්ඩ්‍රු නිනාට ළමයි හදන්න බැරි හේතුව ගැන මිලීට කියන්නේ. රෑ නිදාගෙන ඉන්න අතරතුරේදී මිලීට ඇහෙනවා නිනා බෙරිහන් දෙන සද්දේ. බය වුණු මිලී කාමරයට ගිහිල්ලා කතා කරනවා. එකපාරටම දොර ඇරපු නිනා මුකුත් නොවුණු ගාන්ට ලේ තැවරුණු පිහියෙකුත් අරගෙන මිලී ඉස්සරහට ඇවිල්ලා ආයෙත් මිලීට වනින්න ගන්නවා. බය වුණු මිලී ඇන්ඩ්‍රුට කතා කරාම ඇන්ඩ්‍රු ඇවිත් නිනාව එතනින් එක්කගෙන යනවා. නිනාගේ මේ හැසිරීම නම් ඇත්තටම මානසික ලෙඩෙක් වගේ. එක වෙලාවට එක විදිහට නිනා වෙනස් වෙනවා. ඊට පස්සේ දවසේ නිනා එයා ඇඳපු වටිනා කියන ඇඳුම් ටිකක් මිලීට දෙනවා. මිලිත් ඒ ටික බාර ගන්නවා. නිනා ඊළඟට කියනවා මිලීට මියුසිකල් ෂෝ එකකට ටිකට් අරන් දෙන්න කියලා. ඊළඟ දවසේ මිලී යනවා සිසිව බැලේ පන්තියෙන් අරන් එන්න. එදා වගේම අදත් තවත් ගෑනු කෙනෙක් වින්චෙස්ටර් පවුලේ ඉන අමුතුම සිදුවීමක් ගැන මිලීට කියනවා. වැඩේ ඇන්ඩ්‍රුට අහුවෙච්ච නිසා ඇන්ඩ්‍රු නිනාව මානසික වාට්ටුවකට යොමු කරලා තියෙනවා. මේ වෙන දේවල් ගැන මිලී ඉන්න හිතා ගන්නවත් බැරුව. සිසීවත් පන්තියෙන් අරන් ගෙදර ආපු මිලීට ආයෙත් අර ගෙදර වැඩ කරන මිනිස්සයව හම්බ වෙනවා. මිනිහා මිලීට කියන්නේ ඉක්මනටම ගෙදරින් පිට වෙන්න කියලා. මේක දැකපු නිනා ආයෙත් මිලීට කෑ ගහනවා. ඊළඟට මිනී නිනා කිව්ව ෂෝ එකට ගත්තු ටිකට්ස් ටික එයාට දෙනවා. හැබැයි නිනා කියන්නේ එයා මිලීට ටිකට්ස් ගන්න නොකියපු බව. මිලී කොච්චර කිව්වත් ඒක නිනා බාර ගන්න ලෑස්ති නෑ. නිනා කියනවා මේ ඔක්කොම වියදම් මෙයාගේ වැටුපෙන්ම කපා ගන්න බව. මේ අතරතුරේදී තමයි ඇන්ඩ්‍රු එතනට එන්නේ. ඇන්ඩ්‍රු එවිත් මිලීට කියන්නේ කොහොම හරි ඒ සල්ලි ආයෙත් ගන්න උත්සාහ කරලා බලමු කියලා. ඊට පස්සේ දවසේ නිනා සිසී එක ගමනක් යනවා. මිලී එක කතා කර ඉඳපු ඇන්ඩ්‍රු මිලීට කියන්නේ අර ටිකට්ස් වල සල්ලි ආයෙත් ගන්න බැරි වුණු බව. ඒ නිසා ඇන්ඩ්‍රු මිලීට කියනවා කවුරු හරි යාළුවෙක් එක්ක ඒ ටිකට්ස් වලින් ෂෝ එක බලන්න යන්න කියලා. හැබැයි මිලී කියන්නේ එයාට යාළුවෝ නැති බව. ඒ නිසා ඇන්ඩ්‍රු මිලීට යෝජනා කරනවා එයත් එක්ක ෂෝ එක බලන්න යන්න කියලා. නිනාටත් හොරෙන්ම දෙන්නම ගමන යන්න තීරණය කරනවා. එදා රෑ දෙන්න හොඳටම හිතවත් වෙනවා. ඒ වගේම ඇති වෙන්න විනෝද වෙනවා. මිලීටත් ලොකු පැහැදීමක් ඇන්ඩ්‍රු ගැන ඇති වෙනවා. ඊළඟට දෙන්නම එන්නේ හොටෙල් එකකට රෑ නවතින්න. ඒ ආවට දෙන්න කාමර දෙකක තමයි නවතින්නේ. කාමරයට ගිහිල්ලා ෆෝන් එක ගත්තු මිලී දකින්න නිනා එයාට ගත්තු කෝල් ටික. මේකත් එක්කම මිලී හොඳටම බය වෙලා ඇන්ඩ්‍රුට විස්තරය කියන්න එයාගේ කාමරයට යනවා. මේ අතරතුරේදී දෙන්නම රෑ ලිංගිකව එකතු වෙනවා. ඇන්ඩ්‍රු දැන් නිනාටත් වඩා මිලීට ආදරය කරනවා. ඊට පස්සේ දෙන්නම ආයෙත් එන්නේ ගෙදර. නිනත් ටික වෙලාවකින් ගෙදර එනවා. ගෙදර ආපු නිනා මිලීව කඩේට යවනවා ගෙදරට ඕන කරන බලු ටිකක් අරන් ඉන්න. කඩේට ගියපු මිලීට එදා අර නිනාට බැනපු ගෑනු සෙට් එකේ ඉඳපු ගෑනු කෙනෙක්ව හම්බ වෙනවා. එයා කියපු කතාවක් නිසා මිලීට හොඳටම බය හිතෙනවා. ඒ තමයි නිනා මිලීට දුන්න ෆෝන් එක. සාමාන්‍යයෙන් ෆෝන් එකක් දෙන ගෙදර වැඩකාරයෝ කරන්නේ මොනවද කියලා බලාගන්න. යන්නේන තැන් ට්‍රැක් කරගන්න. මේ නිසා මිලීට තේරෙනවා එයා ඇන්ඩ්‍රු එක්ක හොටෙල් එකට ගියපු සිද්ධි ගැන නිනා දැනටමත් දන්න බව. කඩෙන් එළියට ආපු මිලීව හදිස්සියෙම පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මිලී කඩේට ආවේ නිනාගේම වාහනේ. මොකද නිනා කිව්වා එයාගේ වාහනේන්ම කඩේට ගිහින් එන්න කියලා. ඒ වුණත් නිනා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා මිලී එයාගේ වාහනේ හොරකම් කරපු බව. එතනට ආපු ඇන්ඩ්‍රු එතනින් මිලීව එක්කගෙන ආයෙත් ගෙදර අරන් එනවා. එන අතරතුරේදී මිලී ඇන්ඩ්‍රුට නිනා දේවල් ඔක්කොම දන්න බව කියනවා. ඇන්ඩ්‍රුත් මේ වෙද්දි දන්නව වෙච්ච දේවල් ගැන. ගෙදරට ආපු ගමන් නිනා ඇන්ඩ්‍රුට කියනවා දෙන්න හොටෙල් වල ඉඳපු සිද්ධිය ගැන. ඒත් ඇන්ඩ්‍රු කියන්නේ නිනා මේ ඔක්කොම හිතින් මවාගත්තු දේවල් කියලා. නිනා මිලීට තවත් බහිනවා එයාගේ ඇඳුමුත් හොරකම් කරා කියලා.
මේ ඔක්කොම අහංගිතපු ඇන්ඩරු නිනාට කියනවා දැම්ම ගෙදරින් පිටත් වෙලා යන්න කියලා. තරහගේපු නිනා ගෙදරින් යන්න මිල්ලික කනටත් හොඳ පාරද්දීලා. නිනා ගෙදරින් ගියත් එක්කම මිලී සහ ඇන්ඩු ගොඩක් සතුටින් ගෙදර ජීවත්වෙන්න පටන් ගන්නවා. මිලී ඇන්ට දවසක් එයාගේ අම්ම ගැනල දීපු චීරපි ගානට කන්න කෑම සූදානම් කරනවා. මිලී හදිසියම දකිනව එයා දිහා බලාගෙන ඉන්න ගෙදර වැඩකාර මනුස්සය එන්සෝව. කලබලවුණු මිලී අතින් අරපිගාන වැටල කුඩු වෙලා යනවා. හැබැයි මේ කිසි දේකට ඇන්ඩු මිලීට බනින්න නෑ. ඇන්ඩු කියනම කැඩුණු පිගන් කැබිලිටික යට එකතු කරල දෙන්න කියලා. හැබැයි ඒ පිගන් කෑලිටිකේ තිබුණු කෑමටිකවත් හෝදල නෙමේ මිලී එකතු කරන්නේ. වැඩට ගිහිල්ල ගෙදර ආපු ඇන්ඩු මේ පිගන් කෑලිටිකත් බලල මිලීෙක් යනවා මිලී ඉන්න කාමරයට. කාමරේ ඉඳපු මිලීට ටික වෙලාවකින්න හැරෙනවා. ඇහැරුණු මිලී එලියට යන්න හැදුවත් එයාට තේරෙනවා කාමරේ ලොක්කොරපු බව. බයවුණු මිලී ඇන්ඩුට කතා කරනවා. ඇන්ඩු මිලීට කතා කරත් ඇන්ඩු කැමති වෙන්න නෑ දොර අරින්න. ආයෙත් අපිට කතාව සම්බන්ධ වෙන්න ඇන්ඩු නිනාව ගෙදරින් එලෝපු දවසට. තමාව ගෙදරින් එලෝපක ගැන නිනාට තියෙන දුකක් නෙමේ ඇත්තරම සතුටක්. ඇන්ඩුගෙන් වෙන්නුණු නිසා නිනා නොවිදුපු සතුටක් විදින්න ගන්නවා. ඒකත් එක්කම අපිට නිනාගේ අතීත ජීවිත කතාව පෙන්වන්න ගන්නවා. නිනාට පොඩි කාලෙම තමයි එයාගේ දෙමව්පියෝ අහිමි වෙන්නේ. ඒ වගේම එයාගේ පෝ නීති විද්‍යාල හිටපු විවාහක මහාචාර්යවරයෙක්ගෙන් තමයි එයාගේ දුව සිසීව හම්බ වෙන්නෙත්. නිනාට එයා වැඩ කරපු ඔෆිස් එකේ තමයි ඇන්ඩ්‍රුව හම්බ වෙන්නේ. එහෙම හම්බෙලා ටික කාලෙකින් ඇන්ඩ්‍රු නිනාව විවාහ කරගන්නවා. මේ දෙන්නත් මුල් කාලේ හරිම ආදරෙන් තමයි ඉන්නේ. ඇන්ඩ්‍රු කියනව නිනාට ලස්සනට ඉන්න කියලා. ඒ අතරතුරේදී දවසක ඇන්ඩ්‍රු නිනාට කියනවා එයාට මීටින් එකකට අවශ්‍ය කරන නෝට්ස් ටිකක් අරන් එන්න කියලා. මේ ඔක්කොම තියෙන්නේ අර කලින් මිලී ඉඳපු කාමරේ. නිනා කාමරයට ගියපු අතරතුරේදී ඇන්ඩ්‍රු නිනාව කාමරයට දාලා ලොක් කරනවා. නිනා ආනව එහෙම කරන්න හේතුව මොකක්ද කියලා ඇන්ඩ්‍රුගේ. ඇන්ඩ්‍රු කියන නිනාට කොණ්ඩේ පරිස්සම් කරගන්න කියලා. නිනා කොණ්ඩේ අවුල් කරගෙන ඉන්න එකට තමන් කැමති නැති බව ඇන්ඩ්‍රු කියනවා. ඒකට දඩුවමක් විදිහට තමයි ඇන්ඩ්‍රු මෙහෙම නිනාව කාමරයට දාලා ලොක් කරලා තියෙන්නේ. හැබැයි ඇත්තම දඩුවම මේක නෙමේ. ඇන්ඩ්‍රු කියනවා නිනාට රෝම කූපත් එක්කම කෙස් ගස් 100ක් ගලවලා එයා දෙන ලියුම් කවර ඇතුළට දාන්න කියලා. එලියට යන්න තියෙන එකම විකල්පය මේක නිසා ඇන්ඩ්‍රු කියපු දේ කරන්න නිනාට සිද්ධ වෙනවා. කෙස්ගස් 100ක් නිනා ගලවලා ඇන්ඩ්‍රු දීපු ලියුම් කවරයට දාලා දෙනවා. හැබැයි ඒක බාරගන්න ඇන්ඩ්‍රු ලෑස්ති වෙන්නේ නැහැ. ඇන්ඩ්‍රු කියපු විදිහටම ගලවපු එක කෙස් ගහකවත් කිසිම රෝම කූපයක් නැහැ. ඒ නිසා නිනාට සිද්ධ වෙනවා ආයෙත් කෙස්ගස් 100ක් රෝම කූප එක්කම ගලවන්න. නිනා මේ පාර වැඩේ හරියටම කරපු නිසා ඇන්ඩ්‍රු කාමරේ දොර අරිනවා. ඇන්ඩ්‍රු ගෙනාපු බෝතලයකින් වතුර ටිකක් බීපු නිනා ඉක්මනටම දුවන් සිසී ගාවට. සිසී ගාවට ලං වෙන්න හැදුවත් නිනාට කලන්තයක් ආපු නිසා එයා මෙතනදි වැටෙනවා. ඒ කියන්නේ ඇන්ඩ්‍රු දීපු වතුර බෝතලයට එයා මද්ද්‍රව්‍ය කවලම් කරලා තමයි දීලා තියෙන්නේ. නිනාට ආයෙත් සිහිය එනකොට එයා දකින්නේ බාට්ටබ් එකකට දාලා තියෙන එයාගේ දුව සිසීව. ඒකම ආපු පොලිසිය මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා සිසීව ගිල්ලලා මරන්න උත්සාහ කරා කියලා නිනාව අත්අඩංගුවට ගන්නවා. මේ වෙන හැම දෙයක්ම ඇන්ඩ්‍රු හදපු නියම ප්ලෑන්ස්. ඒත් හැමෝම හිතන් ඉන්නේ ඇන්ඩ්‍රු කියන්නේ හරිම හොඳ මිනිස්සෙක් කියලා. මේ වෙච්ච සිදුවීම් එක්ක තමයි නිනාට මානසික සෞඛ්‍ය වාට්ටුවක මාස 9ක් ඉන්න වෙන්නේ. ඊට පස්සේ නිනා ආයෙත් මාස 9කට පස්සේ ගෙදර එනවා. ගෙදරට ආවත් ඇන්ඩ්‍රු කියන විදිහටම ඉන්න නිනාට සිද්ධ වෙනවා. පිටත ලෝකෙට ගොඩක් සතුටින් ඉන්න බව පෙන්නගෙන නිනා ගොඩක් අවුලෙන් ජීවත් වෙන්න ගන්නවා. නිනා පිස්සෙක් කියලා ලෝකෙටම පෙන්නලා තමන් ලෝකේ ඉන්න හොඳම සාමි පුරුෂයා කියලා පෙන්නගෙන ඇන්ඩ්‍රු ජීවත් වෙන්න ගන්නවා. නිනා මේ අතරතුරේදී තමයි IUD එකක් ඇතුළු කරගෙන ඩොක්ටර් රහසේම සල්ලි දීලා කියන්නේ ඇන්ඩ්‍රු වඳයි කියලා එයාට කියන්න කියලා. මේ වෙන දේවල් දරාගන්න බැරුව කොච්චර ගෙදරින් පැනලා යන්න හැදුවත් ඒ හැම අවස්ථාවකදීම ඇන්ඩ්‍රු නිනාව හොයාගන්නවා. හොයාගෙන නිනාව පිස්සෙක් විදිහට සමාජ ඉස්සරහා හංවඩු ගහන්නත් ඇන්ඩ්‍රු කටයුතු කරනවා. ඇන්ඩ්‍රුගේ එකම දුර්වලතාවය තමයි ආදරය කියන එක. මේ නිසාම තමයි මේ ජීවිතෙන් අයින් වෙන නිනා සැලැස්මක් හදන්න ගන්නේ. මේ සැලැස්මේ උදව්වලට නිනා හවුල් කරගන්න ගෙදර වැඩකාරයා වුණු එන්සෝව. සැලැස්ම විදිහට නිනා ඇන්ඩ්‍රුට හරියන විදිහ ගෑනු කෙනෙක් හොයන්න ගන්නවා. ඒ විදිහට තමයි මිලී මේ කතාවට එන්නේ. මිලී 100%ක්ම ඇන්ඩ්‍රුට ගැලපෙනවා. මේ නිසාම මිලීව වැඩට බඳව ගන්න නිනා කැමති වෙනවා. ආයෙත් අපි වරන් එන කතාවේ වර්තමානට. ඇන්ඩ්‍රු මිලීව කාමරේ හිර කරලා තමයි තියෙන්නේ. මිලී කරපු වැරද්ද තමයි එයාගේ අර වටිනා කෙන පිගාන බිඳපු එක. බින්දයින් පස්සේ අඩු මෙතන පිරිසිදු කරේවත් නැති නිසා ඇන්ඩ්‍රු මිලිත් එක තරහෙන් ඉන්නේ. පිගාන කෑලි 21කට කැඩුණු නිසා ඇන්ඩ්‍රු මිලීට කියනවා එයාගේ බඩත් පිගන් කෑල්ලකින්ම 21 තැනකින් කපා ගන්න කියලා. ඒවා නිකම්ම කැපුම් වෙන්නත් බෑ. ගොඩක් දිග ඒ වගේම ගැඹුරු කැපුම් වෙන්නත් ඕන. මේ මිලී කියන්නේ අවුරුදු 10ක් හිරේ ඉඳපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ එයා දකිනවා ඉස්කෝලේ ඉන්න සල්ලිකාර කොල්ලෙක් කෙල්ලෙක්ව බලෙන්ම දූෂණය කරන සිද්ධියක්. ආපු හදිසි කෝපය නිසා මෙතනදි මිලී ඒ කොල්ලට පහර දෙනවා. මේ නිසා ඒ කොල්ල එතනදිම මැරිලා යනවා. මේ නිසා තමයි මිලීට අවුරුදු 10ක් හිරේ ඉන්න වෙන්නේ. ඒ නිසා එයා නිනා වගේ හැම දෙයකටම බය කෙනෙක් නෙමෙයි. ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. මිලීටත් කරන්න දෙයක් නැති නිසාම සිද්ධ වෙනවා බඩ කපා ගන්න. ගොඩක් වේදනාවෙන් මිලී එයාගේ බඩ 21 තැනකින් කපා ගන්නවා.
මේ දේවල් මෙහෙම වෙද්දි නිනාසා සිසි ඉන්න ගොඩක් විනෝදේ. මොකද එයා ඇන්ඩුගෙන් වෙන්නුණු නිසා. මිලිය පරීක්ෂා කරල බලන්න පහුවෙනද ඇන්ඩු වෙනවා කාමරයට. ඇන්ඩු කියනව එයාට ඇත්තර මිලිත් එක්ක ජීවත්වෙන්න ඕන කියලා. නමුත් මිලී කියනවා එයා වගේ කාලකන්නයක් එක් යාට ජීවිතයක් ඕන්න නැති බව. මේක කියපු ගමන් මිලී එක පාරටම ඇන්ඩුගේ බෙල්ලට පොඩිපිහියකින් ගහනවා. ඇන්ඩුලේ විදගෙන බිමට වැටනවා. ඇන්ඩුට ගහපු මිලි ඇන්ඩුව කාමරයට දල් දොර ලොක් කරනවා. ඒකත් එක්කම මිලි එයාට කරපු දේවල්ලට ඇන්ඩුට දඩුවම් දෙන්න ගන්නවා. ගෑනු හැමෝම වසද කරගන්න පුළුවන් හිනාවක් ඇන්ඩුට තියෙන බව මිලී කියනවා. අදින් පස්සේ ඒ හිනාව දකින්න කැමති නැති නිසා මිලී කියනවා ඉස්සරහ තියෙන දත ගලව ගන්න කියලා. ඒකට එයා අඩුවකුත් ඇන්ඩුට දෙනවා. ඇන්ඩු කොච්චර කිව්වත් මිලි ඒ දේවල් ආන ලෑස්ති නෑ. මේ අතරතුරේදි මිලි ඇන්ඩුගේ අම්ම ඇන්ඩුට ගෙනල්ල දීපු වටිනා කියන බඩු ඔක්කොම පොළෙව ගහල කුඩු කරලා දානවා. කොච්චර එපා කිව්වත් මිලි ඒව අහන්නෙම නෑ. කරන්නම දෙයක් නැති තැන ඇන්ඩුට සිද්ධ වෙනවා එයාගේ දත ගලවල දාන්න. දත ගලවල පෙන්නුවත් මිලි ඇන්ඩු කාමරෙන් එලියට ගන්නේ නෑ. මේ අතරතුරෙත් සිසි කියපු දේ අහල මේ වෙලාවේ නිනත් ආපහු ගෙදර එන්න තීරණය කරනවා. නිනා හිතන් ඉන්න ඇන්ඩු තාමත් මිලීව හිර කරගෙන ඇති කියලා. හොරෙන්ම ගෙට ඇතුළුණු නිනා මිලී ඉඳපු කාමරයට යනවා. නිනා හොරෙන්ම කාමරය දොරාරිනවා. මේක මිලී දැකල නවත්තන්න හැදුවත් දැන් පරක්කු වැඩි. දොර ඇරගෙන එලියට ආපු ඇන්ඩු නිනාට ගහනව පඩිපෙළෙන් විසික් කෙල යන්නම. මේකත් එක්කම නිනා සහ මිලීව ඇන්ඩු හොයන්න ගන්නවා. ඒකත් එක්කම තමයි ඇන්ඩුට නිනාව හම්බ වෙන්නේ. වෙච්ච දේවල් වලට ඇන්ඩු නිනාගෙන් සමාව ඉල්ලනවා. ඒ නිනා ඇන්ඩුට හොඳටම බැනගෙන යනවා. තරහගේපු ඇන්ඩු නිනාව මරන්න හදනකොටම එක පාරටම මතුවුණු මිලි ඇන්ඩුව පඩිපෙළෙන් පහලට තල්ලු කළ දානවා. උඩ ඉදම්වතු ඇන්ඩු එතනදිම මැරිලා යනවා. මේ මරණය මිලීගේ අතින් සිද්ධ නොවුණු බව අඟවන්න ඕන නිසා ළඟ තිබුණු බල්බ් එකක් අරගෙන නිනා ඒක බිමට අතාරිනවා. ඒ කියන්නේ ඇන්ඩු මැරිලා තියෙන බල්බ් එක මාරු කරන්න ගිහි. නමුත් මිලී කියනවා මේක පොලිසියෙන් විශ්වාස නොකරන බව. ඒත් නිනා මිලීට කියන්නේ ඉක්මනටම මෙහෙන් යන්න කියලා. ඒ නිසා මිලී ඇන්ඩුගේ දතත් එතනින්ම තියලා ගෙදරින් පිටත් වෙලා යනවා. නිනා එන්සොට කතා කරලා කියනවා ගෙදර අස් කරන්න එන්න කියලා. පොලිසියෙන් නාවම නිනා එයා දන්න දේවල් කියන්න ගන්නවා. ඒ අනුව එයාගේ දුවව දාලා අදහවස ගෙදර ආව බවත් ගෘහසේවිකාව උණු මිලීට සතියක නිවාඩුවක් දී බවත් කියනවා. පොලිසියත් මේ ඔක්කොම නිනාගේ සාක්ෂි පිළි අරගෙන නිනා සහ මිලීව මේකෙන් නිදහස් කරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඇන්ඩුගේ අවමංගල් උත්සවය. මෙතන ඇන්ඩුගේ අහංකාර අම්මත් ඉන්නවා. ඇන්ඩුට පොඩිකාලි දන්ම එයාගේ වැරදිවලට එයාගේ අම්ම කලින් ඇන්ඩු කලා වගේම දැඩි දඩුවම් දීප්බව අපිට පේනවා. මේ දීපු දඩුවම් ඇන්ඩු ලොකුනාම එයාගේ පවුලේ අයටත් දෙන්න කටයුතු කරනවා. මේ අතරතුරේදි නිනා දකිනවා මිලීව. මිලීගාවට ගේපු නිනා එයාට මෙහින් යන්න කියලා ඩොලර් ලක්ෂයක චෙක් එකකුත් දෙනවා. නිනා එයාගේ දරුවත් එක්කම ඔක්කොම අතෑරලා යනවා කැලිෆෝනියාවලට. ඊළඟට අපිට පෙන්වන්නේ තවත් ගෙදරක ගෘහසේවිකාවක් වෙන්න කියලා ගියපු මිලීව. නිනා මිලීව නිර්දේශ කරපු නිසා මේ රැකියාව මිලීට ලේසියෙන්ම ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට ගෙදර ගෑනු කෙනා කියන්නේ තමන්ගේ සැමියා හරිම අමුතු මිනිහෙක් බව. ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැති මිලී අන්තිමටම අහන්නේ කවද ඉදන්ද වැඩට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බොහෝ විට මේ මිනිස්සයාගේ අවසානය ඒක වෙන්නත් පුළුවන්. මේකත් එක්කම මේ ලස්සන මූවී එකක් ඉවර වෙනවා. සුළු හෝ වින්දනයක් ලැබුවා නම් අපේ මහන්සියට ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් එකක් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න කියලා අපි ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් මේ වගේම ලස්සන අලුත් මූවී එකක් අරගෙන හෙළ සිනමා අපි ආයෙත් එනවා. බයි බයි.